හලෝ කොහොමද ඔයාලට? ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ නංගිගේ ග්‍රැජුවේෂන් එකට. මේක තිබුණේ BMICH එකේ. ඉතින් මේක බ්‍රිටිෂ් වේ ඉංග්ලිෂ් ඇකාඩමි එකේ තිබ්බ කන්වොකේෂන් එක. ඉතින් ඔයාලා බලන්නකෝ. මෙන්න මේ විදිහට තමයි එයාලා ඇතුළට ආවේ. ඉතින් මේක චූටි වීඩියෝ එකක්. කම්මැලිකමට මම කරපු වීඩියෝ එකක්. මගේ වොයිස් එකත් අවුල් පොඩ හෙම්බිරිස් හැදිලා ඉන්නේ. මෙන්න මේ පේන පේලියේ ඔය චූටියට ඉන්නේ අපේ නංගි. ඔය බලන්න මේ පැත්ත. ඉතින් අපි ටියාට මුඩ ඉඳගෙන බැල්කනි එකේ මං ඉතින් සැරින් සැරේට වීඩියෝ කර කර zoom කරගෙන පොඩ අවුස් හිටියා. මොකද එයාට අර ඔපරේෂන් එකක් කරලා දෙලේ ලොකු ප්ලාස්ටර් එකක් දාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි ඒකට වීලු කර කර තමයි ඉන්නේ. ඉතින් මේක එයාට අසනීප තත්ත්වයක් තිබුණත් එයා සාර්ථකව කෝස් එක කරගත්තා. මේ තියෙන්නේ ඒකේ ප්‍රතිඵලයේ තියෙන So that transformation is what we truly විදියට යාලව පොලිමේ තියලා ඔය අන්තිමට ඉන්නේ අපේ නංගි. ඔය විදියට තමයි යාලා ස්ටේජ් එකට ගියේ. පළවෙනි පාරට සාරියක් ඇඳලා නිසා පොඩ්ඩක් බය වෙලා තමයි ඉන්නේ. ඔය ඉන්නේ අපේ කෙල්ල. JD Ashwini Netma Satsarani. Many congratulations to all the graduates who received their scores in that phase. Many thanks to Mr. Supun Chamara, Mr. Kansu De Silva and Ms. Anjali. කිව්වොත් ළමයි බ්‍රිටිෂ් වේ කියන්නේ ගොඩක් හොඳ අකාඩමි එකක්. ඔයාලත් කරලා බලන්න. ඇත්තට මේක හොඳයි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.